අද අපි යන්නේ කෝප්පකොල්ල මැල්ලුම් හදන්න. මම අපේ වත්තෙන් තමා ගත්තේ. ඒකට කොළ ටික චූටියට කපා ගන්න. ඊට පස්සේ ඉවල ලුණු. ඊට පස්සේ පොල් ටික ගාලා ඒකට කොච්චි දා ගන්නවා. මම කොච්චි දාගත්තා. ඊට පස්සේ ලුණු දා ගන්නවා. ඊට පස්සේ සුදු ලුණු ටිකක් දා ගන්න ඕනේ. ඊට පස්සේ මම නම් මේ කහ කුඩු හැන්දකුත් දැම්මා. ඊට පස්සේ ලුණු දැම්මා. හරිද? ලුණු දාලා පොල් ටිකක් මම ටිකක් දාගත්තා. හරිද? අනද්දි අනිවාර්යෙන්ම දා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අනා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ටික හොඳට අනහුවට පස්සේ මේ හොඳට මික්ස් කරන්න ඕනේ. මික්ස් කරලා ඉවරනාට පස්සේ අර තියෙන කොළ ටික ඒකට දාන්න ඕනේ. දාලා ඉවරලා ආයේ ඊට පස්සේ තෙල් දාන්නේ නෑ. ඒකට තෙල් දාලා නිකන් තෙල් ජුට්ටක් දාලා අනන්න ඕනේ. නැත්තම් කොලේ කරන්නේ යනවනේ. ඊට පස්සේ හොඳට අනලා ඉවරලා ඊට පස්සේ ඒක භාජනයකට තෙල් දාන්නේ නිකම්ම දාන්න. දාලා ඉවරලා ඒක වහන්න එපා. වැහුවොත් එහෙම අර නිකන් මේ කොළ පාට එන්නේ නෑ. අන්න එහෙම තමයි මේක හදා ගන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 5ක් විතර විනාඩි 3ක් විතර තියලා ඉවරලා ගන්න ඕනේ. ඊට පස්සේ මේ කොළ පාටටම තියෙනවා. හා යාළුවනේ. අනිවාර්යෙන් මේ වීඩියෝ බලන්න.